තේමන අපි කියමු මේ ආදර ගීතයක්. ආදර ගීත මම සාමාන්‍යයෙන් කියන්නේ නැහැ. මොකද ආදර පෙනුමක් නැති නිසා මම ආදර ගීත වලට එච්චර කැමති නැහැ. නමුත් මේ ආදර ගීත විශේෂ ගීතයක් වෙන මොකවත් නිසා නෙමෙයි. 1970 මුල් දශකයේ තමුන්නාන්සලා දන්නවා විශේෂ ගායකයෙක් බිහි වුණා ලංකාවේ. මිල්ටන් මල්ලවාරච්චි කියලාද ජීවිතුන් අතර නැහැ. නමුත් මගේ හිතවත් මිත්‍රයෙක්. ඔය මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාගේ ගීත වලට තිබුණේ පුදුම ඉල්ලුමක්. ගෑනු ළමයි පුදුම විදියට මිල්ටන් මල්ලවාරච්චිට ආදරය කරන්න ගත්තා. ඒ කටහඬට ආදරය කරන්න ගත්තා. ගීත වල තිබ්බ ගැබ් වෙලා තිබිච්ච අදහස් වලට ආදරය කරන්න ගත්තා. ඒගොල්ලන්ගේ හදවතට කතා කරපු ශෛලියේ ගීත තිබුණ මිල්ටන්ගේ ඔක්කොම. ඉතින් ඒ මිල්ටන්ට තිබිච්ච ඉල්ලුම නිසා ඒ දවස්වල ඒක රැල්ලක් වගේ යම්කිසි විශේෂ ඉල්ලුමක් තිබිච්ච නිසා ඉතින් අපිත් හිතුවා මේ වෙන්නේ දෙයක් කෙරුවොත් අපිටත් සාමාන්‍යයෙන් සායන තැනකට එන්න පුළුවන් කියලා. ඉතින් ඒක අපිට හරියයිද නැද්ද කියලා බලන්න නැතුව අපිත් ඉතින් ආදර ගීත එකක් දෙකක් කරන්න ගත්තේ ඔන්න හේතුව නිසා. මොකද මිල්ටන්ගේ ඔය එක්තරා සංදර්ශනයකට මං ගිය අවස්ථාවේදී මේ කොච්චිකඩේ කොටහෙනේ පල්ලිය මංගල්‍යෙට සාන්ත අන්තෝනි මුණුදුන්ගේ පල්ලිය මංගල්‍යෙට ගිය වෙලාවේ මිල්ටන් පළවෙනි ගීතය ආරම්භ කරුවා සිහිනෙන් ඔබ මට කියනකොටම මේ පැත්තේ හිටපු ගෑන් ළමයි දෙන්නේ කලන්ත දාලා වැටුණා. ඉතින් මේ අත සිද්ධියක් සත්‍ය සිද්ධියක් තමුන්නාස හිතන්නේ බොරු කියලා. ඉතින් ඊට පස්සේ ඔහොම ওই ගීතය ගායනා කරලා ඉවරලා ඊට පස්සේ ඊළඟ ගීතයට ආවා අවසර නැත මට ඔබේ අත ගන්නට කියනකොටම මේ පැත්තේ හිටපු ගෑනු ළමයා අනේ මිල්ටන් ගන්න මේ අත කිව්වා. ඉතින් මේ කොහොම ওই ගීතය යනකොට අවසානයේදී තවත් ගෑනු ළමයි දෙනෙක් කලන්ත දාලා වැටෙනවා. පස්සේ සංවිධායකවරු බය වෙලා දඩබඩ ගාලා ගෙම්මෙන් කෝල් කරලා ඇම්බියුලන්ස් එකට කෝල් කරලා වහාම එන්න මේ ගෑනු ළමයි කලන්ත දානවා. විශේෂ ඇවිල්ලා කොහොම හරි මේ මොන හරි කරලා බේරුමක් කරලා දෙන්නයි කියලා. අනේ දැන් වගේ නෙමෙයි සර්විස් එක හොඳයි ඒ දවස්වල. සර්විස් එක හොඳයි. ඉඳ පැය කොහොම හරි 3කට විතර පස්සේ ආවේ ඇම්බියුලන්ස් එකේ ෆයර් බ්‍රිගේඩ් එක. sorry. ෆයර් බ්‍රිගේඩ් එක ආවේ. ඉතින් ෆයර් බ්‍රිගේඩ් එක ඇවිල්ලා කලන්ත දාලා හිටපු හින්දා ඒ ගෑනු ළමයින්ට වතුර ගහන්න ගිහිල්ලා අහක හිටපු ළමයින්ටත් වතුර ගහලා හෙන්න ජංජාලයක් වුණා. ඉතින් ඔහොම ඉඳි තමයි මමත් මේ ආදර ගීත ගායනා කරන්න කියලා මටත් හිතුණා. මේක මාරඩක් නෑ අකෝ. මේක මේ ගෑනු ළමයි එහෙම මෙන් කලන්ත දානවා මහත්බලෝ මමත් සින්දුවක් කරලා මෙහෙම කලන්ත දැම්මොත් මරු වැඩේ. මමත් ඉතින් සින්දුවක් කිව්වා මේ දැන් කියන්න යන ගීතය තමයි. නමුත් මම බලන් හිටියා එක්කෙනෙක්වත් කලන්ත දාන්නේ නෑ. එක්කෙනෙක්වත් කලන්ත දාන පාටක් නෑ. පිටිපස්සේ පොඩි කලබලයක් වගේ බැලලා හැරලා බලනකොට මගේම මේ බෑන්ඩ් එකේ ගිටාර ගහන මහත්මයා කලන්ත දාලා වැටෙනවා. ඉතින් නමුත් ඕක ඇත්තටම මේ තමන්නාස හිතන මේ වීලුවට කියනවා කියලා ඇත්ත සත්‍ය සිද්ධි මේවා. සත්‍ය සිද්ධි 1970 ගණන් වල ඇත්ත සිද්ධි. දැන් ඇවිල්ලා කොහොමද කලන්ත දාන්නේ නැහැ. දැන් මේ දැන් වෙන වැඩ දැක්කම ඇවිල්ලා මේ ජනතාවට කලන්ත දානවා. ඉතින් ඒ දේවල් තියෙන්නේ අද වෙන්නේ. ඉතින් තමුන්නාසලා කවුරුද දන්නවා. ඉතින් ආදර ගීතය වලට තමුන්නාසලාට ආදරය කරනවා. ඉතින් අහලා බලමු අපි මේ ආදර ගීතේ මේ ගීතේ ඇවිල්ලා ඔබ ළඟින් ඉන්නම් කියන ගීතේ මගේ බිරිඳාද ඇවිල්ලා ඉන්නවා. ඒක නිසා බිරිඳට පුද කර සිටිනවා. දැන් මේ ගීතය ඇහුවට පස්සේ ආ ළඟින් නෙමෙයි වේදිකාවටත් එන්න හදනවා. මෙතනම ඇවිල්ලා ඉන්නත්. හරි ලෙඩක් ඒකත්. ඉතින් මම කෝ පොඩ්ඩක් කන්න රේඩියෝ වෙලා ඉන්න පැත්තකටලා ඉන්න. ඉතින් මේ ගීතය අහලා බලමු. මේ ගීතේ මම පුද කරනවා මගේ බිරිඳට ගංගා කොහේ ඉන්නවද දන්නේ නැහැ. ගලාගෙන යනවද දන්නෙත් නැහැ. වෙන්න ඔබ ළඟින් ඉන්නම්. නිලුපුල් සුවඳ උරා එන පවන් රොද පාවෙලා ඔබ නලවා පිනවාලා සනසයිනම් ඒ පවන් රොද මාවෙන්නම් ඔබ ළඟින් ඉන්නම් ඔබ ළඟින් ඉන්නම් ඔබේ රත් ඇඟිලි තුඩින් නෙලනා කුසුම මාවෙන්නම්
ඔබට ආලෝකය ලබා දෙන පහනමා වෙන්නම් සිහින් නිඟ හැඩ කරන ඔසරියේ රැලි පොටක් වෙන්නම් සුසුදු අතගෙන දිනක සැනසෙන පෙම්වතා වෙන්නම් ඔබ ළඟින් ඉන්නම් ඔබ ළඟින් ඉන්නම් නිලපොල් සුවඳ උරා එන පවන් රොද පාවෙලා ඔබ නලවා දිනවාලා සනසයිනම් ඒ පවන් රොද මා වෙන්නම් ඔබ ළඟින් ඉන්නම් ඔබ ළඟින් ඉන්නම් ඔබ ළඟින් ඉන්නම් ඔබ ළඟින් ඉන්නම් මොවිසුදි